බූට් කෑවහම එකට හිතෙන එක එකයි. තව එකට තව විදිහක්. බූට් එකක් කෑවහම තමන් කාපු බූට් එක පිළිබඳව එක විදිහකට යා කියන දැන් ඔය පහුගිය දවස්වල වෛරල් ගියා සින්දුවක් කාලේ මතකද? නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුළු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියේ පුරුද්දක් වාගේ සසරට. ඌගේ ජීවිත කතාවනේ කියන්නේ. අමතන අංකේ මගේ අවහිරක ඌව બ્લોක් කරලා මේ ගෑනේ. අවහිර කරලන්නට. ඔබහට ඒ තරමට වරදක් කෙරුවද මම? පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන. තව එක පාරක් මා මීට් වෙන්න එනවද? හමුවන්න වෙනවද ඌ කියන්නේ එමනේ. ඌ බූට් එකක් කෑවම ඌට දැනෙන විදිහ. තව එකේ බූට් එකක් කෑවහම ඌට වෙන විදිහකට දැනෙන්නේ. හරිද? ඌට හිතිලා ඌ ලියනවා මොකද්ද? පහුගිය දවස්වල තව එකක් ගියා මොකද්ද? මාමල්ල දවසට ගම වටේ තියෙන තාප පුරා ඔය සුදු දෑතින් පාපාරගෙන ගාන්න සුදු අම්මියා. ඌගෙන මම ලොරියකට යට වෙලා මැරෙනවා මෙහෙමයි ඌගේ. මම මේ කිව්වෙම මිනිස්සු එකම දෙයක් පිළිබඳව වුණත් පුතේ දකින්න එක එක විදිහට. එකම දෙයක් ගැන මිනිස්සු දකින්න එක එක විදිහට.